හලෝ ගයිස්, ඉතින් ඔන්න ගමන විත් අද අපි ඇවිල්ලානේ රිවර්ස්ටන් බලන්න. ඉතින් මගේ ජීවිතේ හීනක් වෙලා තිබ්බ මම ආසම දෙයක් තමයි ඉතින් අද මම හැබෑ කරගන්න යන්නේ. ඉතින් ටිකට් එකක් අරගෙන දැන් මේ කන්ද උඩට පයින් යන ගමන් ඉන්නේ. පරිසරය නම් හරිම ලස්සනයි. කඳු වලට ආවේනික වෙච්ච පුරුෂාක, විශේෂ ආවේනික ශාක වර්ග, මල් වර්ග, සත්තු වර්ග ඒ හැමදේම මෙහි තියෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක්. මේ හුළඟ සීතල නේදුම මේ හැමදේම එක්ක බලනකොට හරියට භාවනාවක් වගේ. ඉතින් තාම ගමයි පටන් ගන්න විතරයි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු දිරියට කොහොම තත්ත්වයක් තියෙද, මොන වගේ ලස්සන පරිසරයක් තියෙද කියලා බලමු. ඉතින් මේ තාම පටන් ගන්න විතරයි. ඉතින් යමු ඉස්සරහට. ඔයාලට කඳුකර වනාන්තරවල පොඩි ලක්ෂණයක් පෙන්වන්නද මම? ඉතින් මේ බලන්න කඳුකරවල ශාක ගොඩක් කුරු විදියට තමයි පිළිලා තියෙන්නේ. ඒකත් එක බලනකොට නිවර්තන මැසි වනාන්තරවලට පුංචි දල අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේක බැලුවම පස්සේ මේ බලන්න පාසි ගස්වල හැමතැනම පාසි ඒකෙන් කුරු ශාක අඳුරුයි හරිම ලස්සනයි. මාරම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා. මේ බලන්න මේ හැම තැනකම තියෙන පුංචි ශාක. මේවා කඳුකර වලට ආවේනික වූ ශාක තමයි මේ හැදෙලා තියෙන්නේ. මම කොච්චර කඳ විශාල ශාකයක් වුණා ගහේ උඩ අතු කුරුවට තමයි පිහිටලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන හේතුව තමයි කඳුකර පැතිවල ගොඩක්
ලොකුවට හුළඟ තියෙනවනේ. අන්න ඒ නිසා තමයි ඒවට ආවේනික විදිහට තමයි මේ ශාක මේ කඳු කරවල මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ඉතින් එළියට ගියන් පස්සේ තියෙන ලස්සන පරිසරය මොන වගේද කියලා දැන් නම් මීදුමෙන් වැහිලා. හැබැයි වෙලාවක් ඇති බලා ගන්න බැරි වෙන එකක් නෑ. view point එකේ තියෙන ටවර් එකක්. හරිම ලස්සන පරිසරයක්. කියන්න වචන නෑ. කියන්න වචන තිබ්බත් මේ වෙලාවේ මේ දේවල් දකිනකොට කියන්න වචන එන්නේ නෑ ඇත්තම කිව්වොත්. මතක් කරන් තියෙන ලොකුම දේ තමයි එන්න මේ ලස්සන බලන්න විදිහ දකින්න. හැබැයි තමන්ගේ පාසලෙන් පමණක් කරලා බලන්න කිසිම දෙයක් මේ දාන්න එපා. මොකද මේවා ගොඩක්ම සෙන්සිටිව් පරිසර කලාප. ඉතින් ඒ නිසා මේ දේවල් තවත් කාලයක් රැක ගන්න අපි ජරගන්නවා. ඒ නිසා ආයෙත් දවසක තවත් මේ වගේ ලස්සන තැනකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමි. අදට අපේ ජර්නි එක අපි නවත්තනවා. ඉතින් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. ආයෙත් දවසක